තව අවුරුදු 3-4ක් එද්දී වා එනවා ප්ලේන් එකෙන් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගිහිල්ලා. අර පයිලට් කෙනෙක් කියලා මෙහෙට ඇවිල්ලා අර පිටිපස්සට බාලා එනවා සිංහෙක් වගේ වෙලගෙන. එදා මට අනම්මනම් කිව්වා නේද? හරි. අමුසේ නේද කිව්වේ? හරි. කෙලින්ම කතා කරන්නේ. හරි. මං අද පයිලට් කෙනෙක්. හරි. අනිවාර්යයෙන්. ගණන් වලට පුදුම ආසාවක් තිබ්බට දරා ගන්න බැරි තරම් ගණන් වලට ආසයි. ඒ වුණාට එක හෝම්වර්ක් එකක්වත් කරන්නේ නැහැ. හරි. යනවා අනිත් දවසේ මෙහෙ එනවා. හරි. සමහර අනිත් දවසේ එන්නෙත් නැහැ. ඊළඟ දවසේ එන්නේ. හරි. එහෙමයි නා සමහර ඉන්නවා. දවස් 4ක් තිබ්බොත් අනිවාර්යෙන් දවසක් හෝ දෙකක් නිවාඩු. හරි. රෙකෝඩින් බලන්නේ. බලනවා කියන්නේ හරියට බලන්නෙත් නැහැ. පුළුවන් වුණොත් පුළුවන්ගේ බලනවා. රයිට්. එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් කරන්නේ කොහොමද? එහෙම අහන්නේ. හරි. එහෙම අහන්නේ නෙමෙයි මට වැරදුනා අතීත කාලේ ඇහුවේ එහෙම. හරි. දැන් ඒව අහන්නේ නැහැ. හරි. දැන් මේ කරදර ඉවරනකම් බලාගෙන දැන් එයාක්‍රාෆ්ට් කියන්නේ එච්චර ලොකු බලාපොරොත්තුවක් නැහැ. හරි. දැන් ගුවන් නාවික මිශ්‍රණයක් ගැන බලාගෙන ඉන්නේ. හරි. බලන්න. ඔය හදනකම් තමයි මොන හරි කියන්නේ ඉතින්. තව වැඩි දවසක් කියන්නත් නැහැ නේ වාට. හරි. මාසෙයිනේ ඊට පස්සේ කියන්න දේවලුත් නැහැ නේ. හරි. තව අවුරුදු 3-4ක් එද්දී වා එනවා ප්ලේන් එකෙන් එයාක්‍රාෆ්ට් ඉන්ජිනියරින් ගිහිල්ලා. අර පයිලට් කෙනෙක් කියලා මෙහෙට ඇවිල්ලා අර පිටිපස්සට බාලා එනවා සිංහෙක් වගේ වෙලගෙන. එදා මට අනම්මනම් කිව්වා නේද? හරි. අමුසේ නේද කිව්වේ? හරි. කෙලින්ම කතා කරන්නේ. හරි. මං අද පයිලට් කෙනෙක්. හරි. අනිවාර්යයෙන්. සමහර අය මෙරයින් ඉන්ජිනියරින් කරන්නේ. හරි. ඔය ඇලත් තියෙන ඔය පැත්තෙන් එනවා. හරි. ඔව් නැවෙන් ඇවිල්ලා වහලා පොඩි බෝට්ටුවේ මෙහෙට එන්නේ. මෙහෙට එන්නේ බෝට්ටුවේ. හරි. ඇවිල්ලා අපිට කතා කරලා යන්නේ. හරි. කිව්වා නේද එදා? හරි. අනම්මනම් කිව්වා නේද? විභාගයට මාසයකමාරක් මාසයක් තියලා. අද මං ඉංජිනේරුවේ. හරි. නාවික නෙමෙයි පොඩි බෝට්ටු. හරි. පොඩි කාර්මික ශිල්පී. හරි. ජර්මන් ටෙක් ගියේ. හරි. රයිට්. ඔව්.